මානවයා ශිෂ්ටාචාරගත වෙන්න බොහෝම කාලයකට පෙර ඉඳන්ම සත්ව විශේෂ ගණනාවක් ගෘහස්ථකරණය කර ගැනීම සිදු කරනවා. හැබැයි මේ සත්ව විශේෂ බොහෝමයක් ගෘහස්ථකරණය කර ගැනීම සිදු වෙන්නේ මානවයා කෘෂිකර්මයට යොමු වුණාට පසුව. හැබැයි මේ අතර ඉන්න එකම එක සත්ව විශේෂයක් මානවයා කෘෂිකර්මයට යොමු වීමට පෙර ගෘහස්ථකරණය කර ගැනීම සිදු වුණා. ඒ වෙන කවුරුවත් නෙවෙයි බල්ලා. බල්ලන් ගෘහස්ථකරණය වීම සිදු වුණායි කියලා පිළිගැනෙන්නේ අදින් වසර 15000 අතර කාලය තුලදී. ඒ කියන්නේ දල වශයෙන් පූසන් ගෘහස්ථකරණය වීමට අවුරුදු 5000කට පමණ පෙර තමයි බල්ලව මිනිසා විසින් ගෘහස්ථකරණය වීම සිදු කරන්නේ. මේ ගෘහස්ථකරණය වීම සිදුවීමේ ආරම්භය අදින් වසර 30000කට පමණ පෙර දිවෙනවා කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. මොකද මේ පිළිබඳව සාක්ෂි ලැබිලා තියෙන හින්දා. බල්ලන් ගෘහස්ථකරණය සිදුවීම උනේ කොහොමද? අලූර්කයාගේ සිට බල්ලා දක්වා පරිවර්තනය වීම සිදු වුණේ කොහොමද? අලූර්කයාගේ සිට බල්ලා දක්වා පරිවර්තනය වීමේදී අලූර්කයාට නැති ලක්ෂණ බල්ලාට ලැබුණේ කොහොමද? ගෘහස්ථකරණය පිළිබඳව මේ වගේ ප්‍රශ්න ගණනාවක් විද්‍යාව ඉදිරියේ පැවතුණා. මේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යන ගමනේදී සෝවියට් විද්‍යාඥයෙක්ට පහළ වෙන අදහසක්. ඒ අදහස අනුව ක්‍රියාත්මක වුණ පර්යේෂණය ගැන තමයි මේ එපිසෝඩ් එකෙන් පරිණාමික දිනපොත් වලින් කතා කරන්නේ. මේ සෝවියට් විද්‍යාඥයාගේ නම තමයි දිමිත්‍රි බෙල්යේව්. හැබැයි මේ පර්යේෂණයේ තාක්ෂණික කාරණා පිළිබඳව කතා කරන්න කලින් මට සිද්ධ වෙනවා සෝවියට් රුසියාවේ එවකට පැවති විද්‍යාව හා බැඳී තිබුණු දේශපාලන සම්බන්ධයෙන් යම්කිසි විග්‍රහයක් කරන්න. මොකද ඒක නැතුව මේක පැහැදිලි කරන්න අමාරුයි. ඒක විස්තර කරන්න අමාරුයි වගේම එවකට සෝවියට් රුසියාවේ පැවති විද්‍යාව හා බැඳී තිබුණු දේශපාලනයේ බැරෑරුම් බව විස්තර නොකර මේක ඉදිරියට කතා කිරීම මේ විද්‍යාඥයන්ටත් කරන ගෞරවයක්. ඒක හින්දා මේ කතාවේ මුල් හරිය ටිකක් සාවධානව අහගෙන ඉන්න වෙනවා. 1924 අවුරුද්දේ ජනවාරි මාසයේදී V.I. ලෙනින් අභාව ප්‍රාප්ත වෙනවා. ලෙනින්ගේ අභාවයත් එක්කම රුසියාවේ බලයට පත් වෙන්නේ ජෝසෙෆ් ස්ටාලින්. ස්ටාලින්ගේ අදූරදර්ශී කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් දිගින් දිගටම රුසියාව සාගත තත්ත්වයන්ගෙන් පීඩනයට පත් වෙනවා. මේ අතරේ සෝවියට් ප්‍රතිපත්ති වලින් ක්‍රියාවට නැංගුණු තවත් අදූරදර්ශී ක්‍රියාවක් තමයි විප්ලවයට පෙර ධනවත් උගත් පිරිස විසින් හෙබ වූ රජයේ තනතුරු සඳහා නූගතුන් විශාල ප්‍රමාණයක් යොමු කිරීම. ඒක නිසි තක්සේරුවකින් වුණ දෙයක් නෙවෙයි. 1925 දී පමණ එවකට සෝවියට් රුසියාවේ කොටසක්ව පැවති අසර්බයිජානයේ ගංජා වගාවල කෘෂි විශේෂඥයෙක් ලෙස වැඩ කිරීමට ත්‍රෝෆිම් ලිසෙන්කෝ නැමැති මිනිසයාට අවස්ථාව උදා වෙනවා. ත්‍රෝෆිම් ලිසෙන්කෝට උසස් අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ඔහුට තිබුණේ කෘෂි විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාවක් පමණයි. හැබැයි ඔහු දිගින් දිගටම කෘෂිකාර්මික පර්යේෂණවල නිරත වෙනවා. හැබැයි මේ පර්යේෂණ සියල්ලම පාහේ අසාර්ථක වෙනවා. නමුත් ලිසෙන්කෝ සමත් වෙනවා සෝවියට් මාධ්‍යවේදිනියක් කරා එවකට සෝවියට් රුසියාවේ තිබුණු ප්‍රධානම මාධ්‍ය වන ප්‍රව්ඩාව හරහා ඔහු පිළිබඳව ලිපියක් පළ කරවන්න. 1929 දී ප්‍රව්ඩාව හරහා පළවන මේ ලිපිය තුලින් ලිසෙන්කෝ කියන්නේ අතිශයින්ම සාර්ථක විද්‍යාඥයෙක් බවත් ඔහු මෙතෙක් දුරට සිදු කළ පර්යේෂණ අතිසාර්ථක බවත් ප්‍රකාශ කර සිටිනවා. ලිසෙන්කෝ තවදුරටත් මේ මාධ්‍ය හරහා ප්‍රකාශ කර සිටිනවා එවකට ඉහළ පෙළේ ජාන විද්‍යාත්මක පර්යේෂණ මෙහෙය වූ රුසියානු ජාන විද්‍යාඥයන් සහ ජාන විද්‍යාව යනු බටහිර ධනවාදයේ කුමන්ත්‍රණකාරී ව්‍යාපෘතියක් බව. ලිසෙන්කෝ මේ ජාන විද්‍යාවට පහර දෙන්න හේතුව තමයි ඔහු විසින් මෙහෙය වූ අවිධිමත් අසාර්ථක පර්යේෂණ ජාන විද්‍යාව තුළින් තර්ජනයට ලක්වීම. ලිසෙන්කෝ විසින් මෙන්ඩලීනියානු ජාන විද්‍යාව බැහැර කරන ගමන්ම ඔහු විසින් සොයාගත් පර්යේෂණයක් ලෙස ඉදිරිපත් කරනවා පාරිසරික තත්ත්වයන් වෙනස් කිරීම තුළින් විවිධ භෝගවල අස්වැන්න දෙගුණ තෙගුණ කළ හැකි බව. ලිසෙන්කෝගේ බටහිර විරෝධී ආවේගශීලී කතා විලාශයත් ඔහු විසින් සිදු කළයයි කියන භෝගඵලදාව දෙගුණ තෙගුණ කළ හැකි ක්‍රමවේදයත් ඔහුගේ කම්කරු පන්තියේ සම්භවයත් පසු කාලීනව ජෝසෙෆ් ස්ටාලින්ගේ නෙත ගැටෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මේ කිසිදු උසස් අධ්‍යාපනයක් නැති ජාන විද්‍යාව සහ මුලින්ම බැහැර කරන ත්‍රෝෆිම් ලිසෙන්කෝ 1940 වන විට සෝවියට් විද්‍යා ඇකඩමියේ ජාන විද්‍යාව පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂක ධූරයට පත්වීම. එතෙන් පටන් ලිසෙන්කෝ සිදු කරන්නේ තමන්ගේ මතයට විරුද්ධ වෙන සියලුම විද්‍යාඥයන් මර්ධනය කිරීම. ජෝසෙෆ් ස්ටාලින්ගේ සුරතලෙක් වෙන ලිසෙන්කෝ සිදු කරන මේ මර්ධනය එවකට සෝවියට් ජාන විද්‍යාඥයන්ට මාරාන්තික තත්ත්වයක් බවට පත් වෙනවා. මේ කාලයේ තමයි ශ්‍රේෂ්ඨ රුසියානු ශාක විද්‍යාඥයෙක් වෙන නිකොලායි වැවිලොව් ජීවත් වෙන්නේ. වැවිලොව් කියන්නේ පර්යේෂණ පත්‍රිකා සහ පොත් 350කට අධික ප්‍රමාණයක් පළ කරපු ලෝකේ පුරාම පිළිගත් ගෞරවයට පත් වුණු විද්‍යාඥයෙක්. නිකොලායි වැවිලොව් කියන්නේ පර්යේෂණාගාරයකට හිරවුණ පුද්ගලයෙක් නෙවෙයි. ඔහු රටවල් 64කට පමණ සංචාරය කරලා
විවිධ පැලෑටි භෝගවල නිදර්ශක දහස් ගණනක් එකතු කරපු විද්‍යාව සඳහා අතිවිශාල දායකත්වයක් සැපියූ පුද්ගලයෙක්. නිකොලායි වැවිලෝට තිබුණු අප්‍රතිහත ධෛර්යය කොපමණද කියනවා නම් 1916 දී ඔහු විසින් වසර ගණනාවක් පුරා එකතු කරපු ශාක නිදර්ශක රැගෙනමින් තිබූ නෞකාව ජර්මානු බෝම්බ ප්‍රහාරයකට අසු වෙලා මුහුදුබත් වෙනවා. ඒ සියලු නිදර්ශක උට නැති වෙනවා. නමුත් මුල සිට නැවතත් මේ සියලු නිදර්ශක එකතු කිරීමට නිකොලායි වැවිලෝව් සමත් වෙනවා. නිකොලායි වැවිලෝව් මේ නිදර්ශක එකතු කරන්න යන ගමන්වලදී විවිධ රටවල යුද්ධවලට මැදි වෙනවා. එක් අවස්ථාවකදී ඔහුට මැලේරියාව වැළඳෙනවා. තවත් අවස්ථාවකදී ඔහු ගමන් කරන කෝච්චියෙන් වැටෙනවා. තවත් අවස්ථාවකදී මංකොල්ල කෑමකට ලක් වෙනවා. ඒ අනුව ගත්තම නිකොලායි වැවිලෝව් කියන්නේ ඒ වකට විද්‍යාව තුල හිටපු අර සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ලෙජෙන්ඩරි චරිතයක්. නිකොලායි වැවිලෝව් ගැන අතර මම සඳහන් කරේ මේ කියන කාලයේදී නිකොලායි වැවිලෝව් කියන්නේ සෝවියට් විද්‍යා ඇකඩමියේ ගරු කටයුතු සමාජිකයෙක්. ඔහු ලිසෙන්කෝ විසින් මුල් කාලයේදී ලිසෙන්කෝගේ පර්යේෂණ ගැන සඳහන් කරාම ඒවට යම්කිසි ආකාරයකින් රැවටෙනවා. නමුත් පසු කාලීනව නිකොලායි වැවිලෝව් තේරුම් ගන්නවා මේ ලිසෙන්කෝ කියන්නේ බොරු පර්යේෂණ මවා දක්වන තක්කඩියෙක් බව. මේ යකෙක්ටවත් බය නැති නිකොලායි වැවිලෝව් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ජෝසප් ස්ටාලින්ගේ ආශිර්වාදය ඇතිව ක්‍රියාත්මක වන ලිසෙන්කෝ වාදයට ප්‍රසිද්ධියේම එරෙහි වෙනවා. අසාමාන්‍ය ධෛර්යයක් සතු මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාව 1940 දී යුක්‍රේනයේ පැලෑටි නිදර්ශක එකතු කරමින් සිටියේදී අත්අඩංගුවට පත් වෙනවා. බොරු චෝදනාවකට අත්අඩංගුවට ලක් වෙන නිකොලායි වැවිලෝව්ට 1941 දී මරණ දණ්ඩනය නියම වෙනවා. 1942 දී නැවතත් මේ මරණ දණ්ඩනය අත්හිටවලා නිකොලායි වැවිලෝව්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම හිමි වෙනවා. ජර්මානු ප්‍රහාරවලටවත් මැලේරියාවටවත් මංකොල්ල කෑම් වලටවත් ඝාතනය කළ නොහැකි වූ මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයව ඉන් වසර කිහිපයකට පසුව තමන්ගේ සිර මැදිරිය තුලම කුසගින්නේ මරණයට පත්වීම සිදු වෙනවා. ඒක ඝාතනයක් කියලා තමයි සැක කරන්නේ. ඒ ඝාතනයේ පිටුපසේ ඉන්නේ කවුද කියලා ඔයගලන්ට මේ වෙද්දි තේරෙන්න ඕන. පසු කාලීනව ජෝසප් ස්ටාලින්ගේ මරණයෙන් පසුව ලිසෙන්කෝ තමන්ගේ බලය තහවුරු කරගෙන එතෙන් පටන් සෝවියට් ජාන විද්‍යාව සාමුලින්ම අතුගා දැමීමේ ප්‍රයත්නයක නිරත වෙනවා. ඒ හින්දාම සෝවියට් ජාන විද්‍යාඥයන්ව සම්පූර්ණයෙන් මර්ධනය කිරීම සඳහා ලිසෙන්කෝ ක්‍රියාත්මක වෙනවා. හරි, ඒ කතාව චුට්ටක් පැත්තකින් තියලා නැවතත් අපි යමු තව චුට්ටක් පිටිපස්සට. 1917 රුසියානු විප්ලවය ක්‍රියාත්මක වෙන කාලයේදීම මොස්කව් නුවරට පැය කිහිපයක් නුදුරින් පිහිටි ප්‍රොටසෝවා කියන ප්‍රදේශයේ දිමිත්‍රි බෙලායෙව් උපත ලබනවා. දිමිත්‍රිගේ පියා වෙන්නේ කොන්ස්ටන්ටින් පැව්ලොව් කියන ක්‍රිස්තියානි පූජකවරයා. 1917 විප්ලවයෙන් පසුව සෝවියට් ප්‍රතිපත්තිවලට අනුව පූජකයන්ට එතරම් හොඳ කල දසාවක් නෙවෙයි සෝවියට් රුසියාව තුළ මේ වන විට ගත වෙමින් තිබුණේ. දිමිත්‍රිගේ පියා පූජකවරයෙක් වීම නිසාම දිමිත්‍රිගේ පවුලට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇති වෙනවා සෝවියට් රජයෙන්. මේ හින්දාම ගමේ ජීවත් වීම එතරම් සුදුසු නෑයයි හැඟෙන නිසා දිමිත්‍රි යනවා ඔහුට වඩා වයස 18ක් පමණ වැඩි නිකොලායි කියන ඔහුගේ සහෝදරයා ළඟට. මේ සහෝදරයා ජීවත් වෙන්නේ අගනුවරට කිට්ටුව. දිමිත්‍රිගේ සහෝදරයාගේ නමත් නිකොලායි. මේ කලින් කිව්ව නිකොලායි වැවිලෝව් නෙමෙයි, මේ වෙන නිකොලායි කෙනෙක්. මේ නිකොලායි කියන්නේ ජාන විද්‍යාඥයෙක්. ඒ වකට රුසියාව තුළ නැගී යමින් සිටි ජාන විද්‍යාඥයෙක් තමයි දිමිත්‍රිගේ සොහොයුරා වන නිකොලායි. දිමිත්‍රි බෙලායෙව් නිසි කල වයස ආවම මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇදුම් කරනවා තවදුරටත් ජාන විද්‍යාව වගේ දේවල් ඉගෙන ගන්න. නමුත් විශ්වවිද්‍යාලයෙන් ඔහුගේ ඇදුම්පත ප්‍රතික්ෂේප වෙනවා. කොතරම් සුදුසුකම් තිබුණත් මේක ප්‍රතික්ෂේප වෙන්න එකම හේතුව බවට පත් වෙන්නේ දිමිත්‍රි බෙලායෙව්ගේ පියා පූජකයෙක් කියන කාරණය. මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න වරම් නොලැබුණත් පසු කාලීනව දිමිත්‍රි බෙලායෙව් ඉවානෝව් ජාන විද්‍යා ආයතනයට ඇතුල් වෙලා ජාන විද්‍යාව පිළිබඳව හැදෑරීම් සිදු කරනවා. දෙවන ලෝක යුද්ධය ඇතිවීමත් එක්කම දිමිත්‍රි බෙලායෙව් සෝවියට් සටන් පෙරමුණේ සටන් කරනවා. ඔහු මේජර් තනතුර දක්වා උසස් වීම් ලබනවා. ඒ වගේම පසු කාලීනව යුද්ධයේදී තුවාල ලබලා යුද සේවයෙන් විශ්‍රාම ලබනවා. යුද සේවයෙන් විශ්‍රාම ගන්න දිමිත්‍රි බෙලායෙව්ව ඉන්පසු අනියුක්ත කරන්නේ සම් සඳහා සතුන් අභිජනනය කරන රජයේ පර්යේෂණාගාරයක සේවය සඳහා. මේ අතරෙදී දිමිත්‍රිගේ වැඩිමහල් සොහොයුරා වන නිකොලායි එකවරම අතුරුදහන් වෙනවා. පසු කාලීනව දිමිත්‍රිගේ පවුලට දැනගන්න හම්බෙනවා මේ නිකොලායිව ලිසෙන්කෝ මර්ධනය විසින් වෙඩි තබා ඝාතනය කළා. දිමිත්‍රි බෙලායෙව් කියන විද්‍යාඥයා ජීවත් වුණ වටපිටාව සහ ඔහුගේ පසුබිම තමයි මම මේ කිව්වේ. මේ කාලේදී සෝවියට් රුසියාව සම්කර්මාන්තය සඳහා දැඩි උනන්දුවක් දක්වනවා. මින්ක් සතුන් විවිධ නරි විශේෂවල සම් ගුණාත්මක ආකාරයෙන් නිපදවා ඒවා යුරෝපයට ආනයනය කර වැඩි ආදායම් ලැබීම සෝවියට් රුසියාවේ වකට තිබ්බේ කරුණක්. මේ නිසාම තමයි සෝවියට් රජය දිමිත්‍රි බෙලායෙව්ව හමුදා සේවයෙන් විශ්‍රාම ගන්වලා සම්කර්මාන්ත පර්යේෂණාගාර සඳහා යොමු කරන්නේ. මේ වෙද්දී
සම්කර්මාන්ත පර්යේෂණාගාරවල ගුණාත්මක සම්ප්‍රභේද නිපදවීම සඳහා දිමිත්‍රි බෙලායේව්ට ඉතාමත් හොඳ පර්යේෂණ අත්දැකීම් තිබූ කෙනෙක්. මේ වෙද්දී දිමිත්‍රි බෙලායේව් මින්ක් සතුන් සහ නරින්ගේ සම් ඉතාමත් ගුණාත්මක ආකාරයෙන් නිපදවීම සඳහා වර්ණීය අභිජනනය සිදු කරමින් පැවතුණා. ඒ වගේම ඔහුට තිබුණු යුද හමුදාවේ සේවා වාර්තාවත් නිසා දිමිත්‍රි බෙලායේව් කියන්නේ එවකට රුසියානු රාජ්‍යයට විශ්වාස කටයුතු පුද්ගලයෙක් ලෙස නමක් දිනාගෙන සිටි පුද්ගලයෙක්. හැබැයි ඔහු කිසිම විටක ලිසෙන්කෝට පහර දීම සඳහා පසුබට වුණේ නැහැ. අවස්ථාව ලැබුණු හැම විටම ත්‍රෝෆිම් ලිසෙන්කෝට පහර දීමට දිමිත්‍රි බෙලායේව් කටයුතු කරා. මේ දිමිත්‍රි බෙලායේව් කියන විද්‍යාඥයාට එවකට තිබුණු ප්‍රධාන ගැටලුවක් තමයි සත්ත්ව ගෘහස්ථකරණය කොහොම සිදු වුණාද කියන ගැටලුව. අලුවෘකයාගේ ඉඳන් බල්ලා දක්වා පරිවර්තනය වූ ගමනේදී ඒ සිදු වෙනස්කම් කෙලෙස සිදු වුණාද කියන ගැටලුව තමයි දිමිත්‍රි බෙලායේව්ට තිබුණු විශාලතම ප්‍රශ්නය. මේ නිසාම දිමිත්‍රි බෙලායේව්ට අවශ්‍ය වෙනවා අලුවෘකයාගේ ඉඳන් බල්ලා දක්වා සිදු වූ පරිවර්තනය නැවතත් ප්‍රතිනිර්මාණය කරන්න. අලුවෘකයා අයිති වෙන්නේ කැනිඩි කුලයට. ෆොක්ස් කියන සත්වයාත් අයිති වෙන්නේ කැනිඩි කුලයට. මේ ෆොක්ස් සහ බල්ලාගේ පූර්වජයා වන වෘකයා මීට වසර මිලියන 10කට පමණ තමයි එකිනෙකාගෙන් වෙන් වෙන්නේ පොදු පූර්වජෙක්ගෙන්. මේ බල්ලා ගෘහස්ථකරණය සිදුවීමේ ක්‍රියාවලිය නැවතත් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා දිමිත්‍රි බෙලායේව් යොදා ගන්න සත්වයා තමයි ෆොක්ස්. මේ ෆොක්ස්ට සිංහලෙන් කියනවා නරියා කියලා. නමුත් ඇත්තටම සිංහලෙන් ෆොක්ස් කියන සත්වයාට වචනයක් නැහැ. නරියා කියන්නේ ෆොක්ස්ට කිසිසේත්ම සමාන නොවන වෙනත් විශේෂයක සත්වයෙක්. නමුත් මේ එපිසෝඩ් එකේදී මෙතනින් ඉස්සරහට ෆොක්ස් කියන සත්වයාට නරියා කියන වචනය යොදා ගන්නවා භාවිතයේ පහසුව තකා. දිමිත්‍රි බෙලායේව් මේ පර්යේෂණය සඳහා ෆොක්ස් එහෙම නැත්නම් නරින්ව යොදා ගන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි කැනඩි කුලයට අයිති නිසා ෆොක්ස් කියන්නේ එහෙම නැත්නම් නරි කියන්නේ අලුවෘකයාට ඉන්න ළඟම ඥාතියෙක්. දෙවැනි කාරණය තමයි එවකට සෝවියට් රුසියාවේ සම්කර්මාන්තය සඳහා නරින්ව යොදා ගැනීම. මේ නරින් අභිජනනය කිරීම සිදු කිරීමේ වකට රුසියාවේ බොහොම ප්‍රසිද්ධව පැවති කර්මාන්තයක්. මේ නරින්ගෙන් අත්‍තරම භාවිතා වන විශේෂය තමයි වල්පස් ලෙස හඳුන්වන රතු නරින්ගේ වර්ණ ප්‍රභේදයක් වන සිල්වර් ෆොක්ස් එහෙම නැත්නම් රිදී නරි කියන විශේෂය. මේගොල්ලන්ට සිල්වර් ෆොක්ස් කියන්නේ හේතුව තමයි කළු වර්ණ ප්‍රභේදයේ සුදු පාට ලොම් සමග පැවතීම නිසා රිදී පැහැයෙන් මොවුන්ව දිස්වීම. දැන් මතක තියාගන්න ඕන කාරණය තමයි රෙඩ් ෆොක්ස් and සිල්වර් ෆොක්ස් කියන්නේ දෙන්නම එකම විශේෂය. මේ වෙනස තමයි රෙඩ් ෆොක්ස් ඔය රතු පාට ලොම් කබායක් ඔය සත්වයාට තියෙන්නේ. සිල්වර් ෆොක්ස්ට තියෙන්නේ ඔය මං කිව්ව කළු පාට රිදී පාටට හුරු ලොම් කබාය. ඒකට හේතුව ඇත්තටම වර්ණ ප්‍රභේදයක් විතරයි. නමුත් මේ ඉන්නේ එකම විශේෂය. දිමිත්‍රි බෙලායේව් මේ වන විටත් සම්කර්මාන්තයේ පර්යේෂණවල නියැලලා ඉන්නේ හින්දා රිදී නරින් ගැන ඔහුට යම්කිසි දැනුමක් පැවතුණා. ඒ වගේම මතක තියාගන්න ඕන කාරණය තමයි මේ නරින් ගැන ගෘහස්ථකරණය පිළිබඳව අධ්‍යයනය කිරීම කියන පර්යේෂණය සිදු වෙනවා නම් ඒක ජාන විද්‍යාත්මක පර්යේෂණයක්. ත්‍රෝෆිම් ලිසෙන්කෝ කියන ජාන විද්‍යාවට එරෙහි මනුස්සයා සෝවියට් රුසියාවේ විද්‍යාවේ ඉහළම පුටුවක වැජබෙද්දී මේ පර්යේෂණයක් කරනවා කියන්නේ ඇත්තටම තමන්ගේම අතින් තමන්ගේ වල කපා ගන්නවා වගේ වැඩක්. ලිසෙන්කෝගේ ඇස්වලින් වහන් වෙලා මේ පර්යේෂණය සිදු කරගෙන යන්නත් යම්කිසි අවස්ථාවක මේ පර්යේෂණය ප්‍රශ්නගත වුණොත් එහෙම ඒ සඳහා නිදහසට කරුණකුත් ඇතුව ඉතාමත් විශිෂ්ට සැලසුමක් දිමිත්‍රි බෙලායේව් නිර්මාණය කරනවා. ගෘහස්ථකරණය කළ සතුන් තමන්ගේ වන නිදර්ශකවලට වඩා අවුරුද්දේ වැඩි කාලයක් ප්‍රජනනය කිරීමේ හැකියාවෙන් යුක්තයි. ඒ කියන්නේ උදාහරණයකට අපි වෘකයා ගත්තොත් එහෙම වෘකයාට ප්‍රජනනය කරන්න පුළුවන් අවුරුද්දේ එක් කාල සීමාවක පමණයි. ඒ කියන්නේ එතකොට වෘකයන් පැටව බිහි කරන්නේ අවුරුද්දේ එක් වතාවක් පමණයි. නමුත් බල්ලට පුළුවන් අවුරුද්දේ ඕනම අවස්ථාවක ප්‍රජනනය සිදු කර පැටව බිහි කරන්න. අවුරුද්දක් තුල කිහිප වතාවක් පැටව බිහි කිරීම පවා බල්ලට කරන්න පුළුවන් වැඩක්. ඉතින් දිමිත්‍රි බෙලායේව් මෙන්න මේ කාරණය යොදා ගන්නවා තමන්ගේ පර්යේෂණය වහන් කිරීමට. දිමිත්‍රි බෙලායේව් මේ කාරණය නිදහසට කරුණක් විදිහට යොදා ගන්නවා. එතනදී ඔහු ප්‍රකාශ කරනවා රිදී නරින්ව අවුරුද්දේ වැඩි කාලයක් ප්‍රජනනය කිරීම සඳහා වැඩි දියුණු කිරීමට ඔහු උත්සාහ ගන්නා බවට මේ පර්යේෂණය තුලින් සම්වලින් ලාභ ලබා ගැනීම සඳහා බලා සිටින සෝවියට් රජයට අවුරුද්දේ වැඩි වතාවක් ප්‍රජනනය කළ හැකි නරින් නිපදවිය හැකි නම් එය සෝවියට් අභිලාෂයන් මුදුන් පැමිණීමක්. ඒ නිසාම කිසි ගැටලුවක් නැතුව දිමිත්‍රිට මේ පර්යේෂණය කරගෙන යාමට හොඳ නිදහසට කරුණක් මේ තත්ත්වය තුලින් උදා වෙනවා. දිමිත්‍රි බෙලායේව් මුලින්ම සිදු කරන්නේ මේ සම් ගොවි පොළවල් වල
කූඩුවල සිටින රිදී නරින්ව පරීක්ෂා කිරීම. මේ සතුන් ඇත්තටම කිසිම ගෘහස්ථකරණයක් හෝ හීලා කිරීමට ලක් නොවූ වන සතුන්. ඒ නිසාම මේ බොහෝ සතුන් කූඩුවලට කූඩු අසලට මිනිස්සුන් පැමිණියාම උන්ට ගොරවා කඩා පැනීම තමයි සිදු කරන්නේ. නමුත් සමහර සතුන් ඉන්නවා එතරම් ආක්‍රමණශීලී නැති. මෙන්න මේ එතරම් ආක්‍රමණශීලී නැති රිදී නරින්ව ඉතාමත් හොඳින් තෝරාගෙන ඔවුන්ව නැවත නැවතත් අභිජනනය කර හීලා බව කියන ලක්ෂණය වර්ණය කිරීම තමයි දිමිත්‍රිගේ අරමුණ බවට පත්වෙන්නේ. දිමිත්‍රි ලිසෙන්කෝගේ දෑස්වලින් හැකිතරම් ඈතට වෙලා තමන්ගේ පර්යේෂණය සිදු කිරීම සඳහා අවශ්‍ය නිසා 1959 වන විට සෝවියට් විද්‍යා ඇකඩමියේ සයිබීරියානු ඩිවිෂනයට ඇතුළත් වෙනවා. මේ කාලයේදීම දිමිත්‍රි තමන්ගේ පරීක්ෂණය මෙහෙවීම සඳහා දක්ෂ විද්‍යාඥවරියක් වන ලියුඩ්මිලා ට්‍රුට්ව තමන්ගේ පර්යේෂණය සඳහා බඳවා ගැනීම සිදු කරනවා. සයිබීරියාවේ නොවාසිබර්ස්ක් වල දිමිත්‍රි බෙලායෙව් විසින් තමන්ගේ පර්යේෂණය සඳහා අවශ්‍ය වන රිදී නරින්ගේ ගොවිපළ පිහිටවනවා. මේ ගොවිපළ 1959 දී පිහිටවුවම මුලින්ම රිදී නරින් 130ක් මේ ගොවිපළට රැගෙනීම සිදු කරනවා. මේ 130න් 100ක් ගැහැණු සතුන් 30ක් පිරිමි සතුන්. මේ අලුතෙන් පටන්ගත්ත ගොවිපළට රැගෙන ආපු රිදී නරින් 130න් මනුෂ්‍යයන් දුටු විට වඩාත් ආවේගශීලී නොවන, ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් මනුෂ්‍යයන්ව ඉවසීමේ හැකියාව තියෙන සතුන්ව තෝරාගෙන අභිජනනය කිරීම, උන්ව නැවත නැවතත් අභිජනනය කිරීම සිදු කිරීම ලුඩ්මිලා ට්‍රුට් විසින් ඉදිරියට කරගෙන යනවා. දිගින් දිගටම මේ හීලා බව කියන, කියන්නේ මනුෂ්‍යයන් ඉවසීම කියන ලක්ෂණය ප්‍රමුඛ කරන නරින්ව නැවත නැවතත් අභිජනනය සිදු කරද්දී ඉතාමත් සුවිශේෂී ලක්ෂණ මේ අලුත් පරම්පරාවල පෙන්වන්න ගන්නවා. 1963 වර්ෂය වෙද්දී මේ රිදී නරින්ගේ ගොවිපලේ රිදී නරින්ගේ 4 වන පරම්පරාව තමයි බිහි වෙන්න පටන් ගන්නේ. ඉතින් මේ 4 වන පරම්පරාවේ පැටවුන් අතර ඉන්නවා එක්තරා සුවිශේෂී නරි පැටවෙක්. මේ පැටවාට නම දීලා තිබ්බේ එම්බර් කියලා. එම්බර්ගේ තියෙන විශේෂත්වය තමයි මෙතෙක්කල් බිහි වුණු රිදී නරි පරම්පරාවල ප්‍රථම වතාවට මනුෂ්‍ය අසුරේදී නැට්ට වනන්න ගන්නේ මෙන්න මේ එම්බර් කියන පැටවා. රිදී නරින්ට ඇත්තටම ඔවුන් කිසිවිටකත් මනුෂ්‍ය අසුරේදී නැට්ට වනන බල්ලෝ වගේ නැට්ට වනන සත්ව විශේෂයක් නෙවෙයි. නමුත් ඒ නැට්ට වනන ලක්ෂණය ප්‍රථම වතාවට 4 වෙනි පරම්පරාවේ පැටවෙක් වන එම්බර් විසින් ප්‍රමුඛ කරන්න පටන් ගන්නවා. එම්බර් මේ පෙන්눔 කරන නැට්ට වනන ලක්ෂණය හුදෙකලා සිදුවීමක්ද නැත්නම් සුවිශේෂී සිදුවීමක්ද කියන්න හරියටම පැහැදිලි කරගන්න ලුඩ්මිලාට සහ දිමිත්‍රි බෙල්ලියවට මේ කාලෙදී හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන් මේ සිද්ධියෙන් විශ්මයට පත් වෙනවා. 1965 වර්ෂයේදී මේ ගොවිපළ තුල බිහි වෙන්නේ 6 වෙනි පරම්පරාවේ පැටවුන්. මේ 6 වෙනි පරම්පරාවේ පැටවුන් බොහෝමයක් බිම වැටිලා බල්ලන් වගේ තමන්ගේ බඩ කැසීමට ඉඩ දෙනවා. තවත් සමහර පැටවුන් තමන්ගේ සේවකයන්ට, තමන්ට සාත්තු කරන්න එන සේවකයන්ගේ අත ලෙව කන්න ගන්නවා. තවත් සමහර පැටවුන් කූඩුවේ දැලේ එල්ලිලා මිනිසුන් ළඟට පැමිණියාම විවිධ ශබ්ද නගන්න, ඉතාමත් ආදරණීය ශබ්ද නිකුත් කරන්න පටන් ගන්නවා. සමහර සතුන් ඉන්නවා, සමහර පැටවුන් ඉන්නවා මිනිසුන් කූඩුව ළඟට පැමිණ නැවතත් යද්දී ඔවුන් අඬන ශබ්දයක් නිකුත් කිරීම. මේ කිසිම ලක්ෂණයක් ඇත්තටම වනගත නරින් තුල දකින්න ලැබෙන ලක්ෂණ නෙවෙයි. මේවා වනගත නරින් තුලවත් පසුකාලීනව ගොවිපළවල් වල හදපු නරින් තුලවත් දකින්න පුළුවන් ලක්ෂණ නෙවෙයි. මේ ලක්ෂණ හීලා බව කියන ලක්ෂණය තෝරාගෙන වර්ණය කරද්දී ක්‍රමක්‍රමයෙන් ප්‍රමුඛ වන ලක්ෂණ ගොන්නකට ඇතුළත් ලක්ෂණ. මේ වෙද්දී ලුඩ්මිලා සහ දිමිත්‍රි මේ අලුතෙන් බිහිවන පැටවුන්ගේ පරම්පරාවල පැටවුන් වර්ගීකරණයක් සිදු කරනවා. මේ වර්ගීකරණය තමයි ආවේගශීලී මිනිසුන් වෙතරම් ප්‍රිය නොකරන පැටවුන් ක්ලාස් 3 ලෙස වර්ගීකරණය කරනවා. මිනිසුන්ගේ ඇසුර එතරම් ප්‍රිය කරන්නේ නැති වුණත් මිනිසුන්ට අතපත ගන්න ඉඩ දෙන, නමුත් මිනිසුන් වෙනුවෙන් විශේෂ හැඟීම් පහළ නොකරන පැටවුන්ව ක්ලාස් 2 පැටවුන් ලෙස වර්ගීකරණය කරනවා. මිනිසුන් එක්ක ගැවසෙන්න කැමති, මිනිසුන්ව දැක්කම නැට්ට වනන, විවිධ හඬ පිට කරන පැටවුන්ව ක්ලාස් 1 පැටවුන් ලෙස වර්ගීකරණය කරනවා. මේ ක්ලාස් 1 එකෙත් ක්ලාස් 1 එලීට් කියලා කාණ්ඩයක් වර්ගීකරණය කරනවා. එලීට් කාණ්ඩයට, ක්ලාස් 1 එලීට් කාණ්ඩයට අයත් වෙන්නේ
මිනිස්සුන්ගේ ඇසුර තදින්ම ප්‍රිය කරන මිනිස්සුන්ව දැක්කම ඒ මිනිස්සුන් වෙනුවෙන් සුවිශේෂී හඬක් නිකුත් කරන පැටවුන්ව. 1966 වෙද්දී මේ ගොවිපළ තුළ බිහි වෙන්නේ 7 වෙනි පරම්පරාවේ පැටවුන්. මේ 7 වෙනි පරම්පරාවේ පැටවුන් කිහිප දෙනෙක්ම මේ වෙද්දී නැට්ට වනන්න ලක්ෂණය පෙන්눔 කරන්න පටන් ගන්නවා. ලුඩ්මිලා සහ බෙල්යේව් මේකෙදී හඳුනා ගන්නවා කලින් වතාවකදී එම්බර් කියන පැටියා නැට්ටවනන් ලක්ෂණය ප්‍රමුඛ කරේ හුදකලා සිදුවීමක් ලෙස නෙවෙයි කියන එක. ඒ කියන්නේ හීලා බව වර්ණයට ලක්වීමත් සමගම නැට්ටවනන ලක්ෂණය මේ පැටවුන්ට ක්‍රමක්‍රමයෙන් ලැබෙන බව ඔවුන් තේරුම් ගන්නවා. මේ අතරින්ම මේ පරීක්ෂණයේ තවත් දෙයක් සිදු වෙනවා. 6 වෙනි පරම්පරාව වෙද්දී බිහිවන පැටවුන්ගෙන් 1.6ක් තමයි ක්ලාස් 1E කාණ්ඩයේ පැටවුන් බවට පත් වෙලා තිබුණේ. නමුත් 7 වෙනි පරම්පරාවෙද්දී මේ ක්ලාස් 1E පැටවු ප්‍රතිශතය 10% දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ ක්ලාස් 1E පැටවුන් බිහිවෙන ප්‍රමාණය ප්‍රතිශතාත්මකව ඉහළ අගයක් බවට පත් වෙනවා. 9 වෙනි පරම්පරාවේ පැටවුන්, ඒ කියන්නේ පරීක්ෂණය ආරම්භ කළා ගතවන 10 වෙනි අවුරුද්ද. මේ 9 වෙනි පරම්පරාවේ පැටවුන් මිනිසුන්ගේ ඇස් දිහා එක එල්ලේ බලා ඉන්න පටන් ගන්නවා. දැන් මේ වනගත නරින්ට වනගත වෘකයන්ට වගේ සතුන්ට එක එල්ලේ මිනිසුන්ගේ ඇස් දිහා බලන් ඉන්න බෑ. එහෙම බැලුවොත් එහෙම ඔවුන් ඒක හඳුනගන්නේ තරජනයක් විදියට. නමුත් මේ ගොවිපලේ රිදී නරින්ගේ 9 වෙනි පරම්පරාවේ පැටවුන් මිනිස්සුන්ගේ ඇස් දිහා බලාගෙන ඉන්න පටන් ගන්නවා. මේ වැඩේම අපේ සුනකයන්ටත් කරන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ එන 10 වෙනි පරම්පරාවේ පැටවුන් දෙන්නේ ඉතාමත් සුවිශේෂී ලක්ෂණ දෙකක් පෙන්눔 කරන්න ගන්නවා. මේ එක පැටවෙක් පෙන්눔 කරනවා කන් කඩා හැලුණු ලක්ෂණ. ඔගොල්ලෝ දැකලා ඇති නරින්ට තියෙන්නේ උස්සු උල්ලු කන්. ඒවා එසවිලා තියෙන්නේ. නමුත් මේ 10 වෙනි පරම්පරාවේ මෙක්ටා කියන නමින් හඳුන්වන පැටියා කන් කඩා හැලුණු පැටියෙක්. ඉතින් මේ කන් කඩා හැලුණු ලක්ෂණය ප්‍රථම වතාවට නරින් තුලින් දිස්වෙන්න ගන්නේ මේ මෙක්ටාගෙන්. දෙවෙනි පැටවා තමයි ඒක පිරිමි පැටවෙක්. මේ පැටවාගේ නළලේ සලකුණක් පිහිටනවා. ඔය අපි අශ්වයන්ගේ හරකුන්ගේ වගේ නළලේ සලකුණක් තියෙන හරකුන්ව අශ්වයන්ව හඳුන්වනනේ හඳයා කියලා. හඳ ලකුණ කියලාත් හඳුන්වනවානේ. ඔය නළලේ තියෙන ඔය වගේ ලක්ෂණ ඔය සලකුණ පිහිටන්නේ ගෘහස්ත සතුන්ගේ පමණයි. කවදාවත් වන නිදර්ශකවල මේ ලක්ෂණය දකින්න බෑ. ඉතින් මේ රිදී නරින්ගේ 10 වෙනි පරම්පරාවේ පැටවෙක් ප්‍රථම වතාවට ඔය නළලේ සලකුණ පෙන්눔 කරන්න ගන්න. ඔකට කියන්නේ ඉංග්‍රීසියෙන් forehead blaze කියලා, forehead star කියලාත් කියනවා. ඔය ලක්ෂණය ප්‍රථම වතාවට මේ 10 වෙනි පරම්පරාවේ පිරිමි පැටවෙක් පෙන්වන්න ගන්නවා. මෙතෙක් කල මේ පරම්පරාවල පැටවුන් ජීවත් වුණේ මේ පරීක්ෂණාගාරය තුල. ලුඩ්මිලා සහ බෙල්යේව් ඊළඟට තීරණය කරනවා යම්කිසි ආකාරයකින් මේ පැටවුන්ගෙන් සමහරක් මනුෂ්‍ය ස්පූර්ණ මනුෂ්‍ය වාසයට රැගෙන ගියොත් ඔවුන් මොන මොන වෙනස්කම් පෙන්වයිද කියලා සොයා බලන්න. ලුඩ්මිලා සහ බෙල්යේව් මේකට තෝරගන්නවා කුක්ලා කියන ක්ලාස් 1 එලීට් කාණ්ඩේ නරිදේනුවට බිහිවන පුෂින්කා කියන නරි පැටවාව. ලුඩ්මිලා විසින් මේ පුෂින්කාව තෝරගන්නේ ගොවිපළ අසල වූ ලුඩ්මිලාගේ ගෙදර තුල ජීවත් වෙන්න. නමුත් ලුඩ්මිලා මේ පුෂින්කාව තමන්ගේ ගෙදරට ගෙනියන්න කලින් ගොවිපළේම සේවකයෙක් වුණු මේ පුෂින්කාට ආදරය කරන යූරි නැමැති සේවකයා මේ පුෂින්කාව ඉල්ලනවා ටික කාලයකට ඔහු සමග තියාගන්න. ඉතින් මේක පරීක්ෂණයටත් වඩාත් වැදගත් වෙන හින්දා ලුඩ්මිලා විසින් මේ පුෂින්කා කියන පැටවාව යූරි කියන සේවකයාට ලබා දෙනවා ඉතාමත් කෙටි කාලයකට ඔහුත් සමග තියාගන්න. ටික කාලයක් මේ යූරිත් එක්ක ජීවත් වෙන පුෂින්කා පුරුදු වෙනවා ඔහුත් එක්ක ඔය බල්ලෙක් වගේ කරපටියක් පැලඳගෙන ඇවිදින්න. සමහර වෙලාවට කරපටිය ලිහුවම ටික වෙලාවක් එහෙම ඇවිදලි ඉවරලා නැවතත් යූරි වෙත පැමිණෙන්න මේ පුෂින්කා සමත් වෙනවා කියලා මේ වාර්තාවේ සඳහන් වෙනවා. ටික කාලයක් යූරි කියන සේවකයාත් සමග ජීවත් වුණ පුෂින්කාව නැවතත් ලුඩ්මිලාගේ ගෙදරට ගෙනියන්න කලින් ලුඩ්මිලා තවත් එක පොඩි පරීක්ෂණයක් කරනවා. ඒ තමයි පුෂින්කාව නැවතත් ගොවිපලේම වූ අනිත් නරින් සමග මුදා හැරලා බලනවා මොකක්ද වෙන්නේ කියලා. මේ සමහර නරි සමහරක් අවස්ථාවලදී පුෂින්කාට ගොරවද්දී පුෂින්කා ප්‍රථම වතාවට පෙන්눔 කරන්න ගන්නවා මේ ගෙරවීම් එරවිලි වලට ප්‍රතිචාර දක්වන වෙනුවට මනුෂ්‍ය රැකවරණය සොයා පැමිණීම.
ඒ කියන්නේ එයාට කවුරු හරි වෙනත් නරියෙක් ගෙරෙව්වම පුෂින්කා දුවගෙන එනවා මිනිස්සයන්ට Tamanට උදව් වෙන්න කියලා. මේ අතර කාලයේම පුෂින්කට ගොවිපලයේම ඉන්න තවත් පිරිමි නරියෙක් සහකරුවෙක් ලෙස ලබා දීම නිසා පුෂින්කා ගැප් ගන්නවා. ඉතින් මේ ගැප් ගත්ත පුෂින්කව තමයි නැවතත් ලුඩ්මිලා Tamanගේ නිවස වෙතට රැගෙන යන්නේ. මේ නිවස වෙතට රැගෙන ගියාම පළවෙනි දින කිහිපයේදී කිසිම ආහාරයක් නොගෙන ඊටමත් කලබලකාරී ලෙස පුෂින්කා හැසිරුණු බව මේ වාර්තාවේ සඳහන් වෙනවා. තවදුරටත් ලුඩ්මිලා සඳහන් කරන්නේ 4 වෙනි දවසේ ඉවර වෙද්දී පුෂින්කා ටිකක් සංසුන් වෙලා Taman නිදා ගන්න යද්දී ඇඳට පැනලා ලුඩ්මිලාත් සමග ලුඩ්මිලාගේ හිසට ඉතාමත් ආසන්නයේම හිස තියාගෙන පුෂින්කත් නිදාගත්තා කියලා. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා ඇති ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ සම්පූර්ණ වනගත සතෙක්ව ක්‍රමක්‍රමයෙන් පරම්පරා 10ක් 15ක් ඇතුළත ගෘහස්ථකරණයේ සියලු ලක්ෂණ මේ වෙද්දී පහළ වෙලා තියෙන බව. ටික කාලයක් ගියාට පස්සේ පුෂින්කා තමන්ගේ ප්‍රථම පැටවුන් බිහි කිරීම සිදු කරනවා. මේ පැටවුන් බිහි කිරීම සිදු වෙද්දී ලුඩ්මිලා ඇත්තටම මේ අවස්ථාවේ එතන හිටියේ නැති නිසා මේ ප්‍රවෘත්තිය කන වැකුණු සැනින් ලුඩ්මිලා මෙතනට පැමිණි බවත් ඒ පැමිණි වහාම මේ පුෂින්කා ඉතා අමුතු දෙයක් කරනවා. Taman බිහි කරපු පැටවෙක්ව කටින් අරගෙන ඇවිත් ලුඩ්මිලාගේ දෙපා මුල තබන්න මේ පුෂින්කා සමත් වෙනවා. ඉතින් කවදාවත් වනසතෙක් කරන දෙයක් නෙවෙයි මේ වැඩේ. වනසතෙක් මිනිසෙක් ලං වුණොත් හරි වෙනත් කිසිම සතෙක් ලං වුණොත් හරි තමන්ගේ ප්‍රභේදයේම සතෙක් ලං වුණොත් හරි පහර දෙන එක හෝ තර්ජනයක් සිදු කිරීම තමයි කරන්නේ. නමුත් මේ වෙද්දී මේ රිදී නරින්ගේ පුෂින්කා කියන නරියා තමන්ගේ පැටවාව මනුෂ්‍යයන්ට ගෙනල්ලා පෙන්නන තරම් තමන්ගේ පැටවාව මනුෂ්‍යයන් අසලින් තියන්න තරම් මනුෂ්‍යයන්ට ලෙන්ගතු වෙලා ඉවරයි. 1980 වෙද්දී මේ රිදී නරි පර්යේෂණයේ අලුත් පරම්පරාවල නරි පැටව් බල්ලන්ගේ පෙනුමට ඉතාමත් සමාන පෙනුමක් ගන්නවා. මූණු රවුම් වෙලා ඔවුන්ගේ හොම්බවල් කොට වෙලා දැන් මේ වෙද්දී ඔවුන්ට ඉතාමත් සුනකයන්ට ආසන්න පෙනුමක් ලැබිලා තියෙන්නේ. මේ පරිහරණය එක තැනක සඳහන් වෙනවා කොකෝ කියන නරි පැටවා ওই ගොවිපලෙන් පැනලා ගිහින් අසල නගරයකට යනවා. ඒ නගරේ මේ පැටවව දකින මිනිස්සු හිතන්නේ මේ ඉන්නේ දඩාවට යන සුනකෙක් කියලා. ඉතින් ඒ තරම් මේ නරින්ගේ ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා සුනකයන්ගේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. මේ වෙද්දී මේ නරි පැටවුන්ගේ තවත් බොහෝමයක් ලක්ෂණ පහළ වෙලා ඉවරයි. ඒ කියන්නේ උදාහරණයකට මේ නරින්ගේ එක්තරා එක් වර්ණ රටාවකින් පමණක් පෙන්වපු රිදී නරින් කියන නරි ප්‍රභේදය මේ වෙද්දී විවිධ වර්ණ රටා පෙන්වන්නත් අරගෙන තියෙනවා. සමහරක් අයගේ තියෙන වර්ණ ඇති වෙලා තියෙනවා, එක එක පැචස් එක්ක ඇති වෙලා තියෙන වර්ණ රට ඇති වෙලා තියෙනවා. අර කලින් කිව්ව ෆෝහෙඩ් බ්ලේස් එක එහෙම නැත්නම් නළලේ ඇතිවන සලකුණත් එක්ක ඇතිවන වර්ණ රට ඇති වෙලා තියෙනවා. නැට්ටවල් කර්ල් වෙන්න රවුම් වෙන්න ගන්නවා. සමහරක් පැටවුන්ගේ අතපය කෙටි වෙන්න ගන්නවා. හොම්බවල් මූණවල් කෙටි වෙනවා. ඔය වගේ ලක්ෂණ බොහෝමයක් ලක්ෂණ මේ වෙද්දී මේ අලුත් පරම්පරාවල පැටවුන් ප්‍රමුඛ කරන්න පටන් අරන් තියෙනවා. මේ රිදී නරින්ගේ පර්යේෂණය තුලින් මේ වෙද්දී විද්‍යාමාන වෙන්න ගන්නේ ඩොමෙස්ටිකේෂන් සින්ඩ්‍රෝම්. එහෙම නැත්නම් ගෘහස්ථකරණ සහලක්ෂණය කියන සංසිද්ධිය. ඔගොල්ලන්ට මතක ඇති මේ පර්යේෂණය ඇත්තටම සිදු කරන්නේ වෙන කිසිම ලක්ෂණයක් තෝරගෙන නෙවෙයි හීලෑ බව. එහෙම නැත්නම් මනුෂ්‍යයන් ඉවසීම කියන ලක්ෂණය පමණක් ප්‍රමුඛ කරගෙන තමයි මේ නරි පරම්පරා බිහි කරන්න වර්ණය සිදු කිරීම කරන්නේ මේ පර්යේෂකයන් කණ්ඩායම විසින්. එතකොට ඔවුන් හීලෑ බව එහෙම නැත්නම් මනුෂ්‍යයන් ඉවසීම කියන ගුණය පමණක් තෝරගෙන ඒක වර්ණය කරද්දී ඒ ඉවසීම කියන ගුණයට අදාළ ඥානය තුලින් තවත් ලක්ෂණ පැකේජ් එකක්ම එලි බහින්න ගන්නවා. ඒ ලක්ෂණ තමයි ඔගොල්ලෝ මේ දකින්නේ මේ හොම්බ කෙටවීම, විවිධ වර්ණ රටා ඇතිවීම, එතකොට අතපය කෙටවීම, නැට්ට වැනීමේ හැකියාව, කම්පාත් වීමේ හැකියාව වගේ ලක්ෂණ ගණනාවක් එන්නේ අර හීලෑ බව කියන ලක්ෂණයට දායක වුණ ඥානයේ හින්දා. ඒ ඥානයේම තවත් පැකේජ් ඩීල් එකක් තමයි ඔය අනිත් ලක්ෂණ සියල්ලම. තනි ඥානයකින් මේ වගේ ලක්ෂණ පැකේජ් එකක්ම තීරණය වීම කියන සංසිද්ධියට ඉංග්‍රීසියෙන් කියනවා ප්ලයෝට්‍රොපි කියලා. ප්ලයෝට්‍රොපි කියන්නේ තනි ඥානයකින් ලක්ෂණ ගණනාවක් තීරණය වීම.
ඒ වගේම මේ නෝටිස් කරන්න ඕන තවත් සංසිද්ධියක් තමයි මේ ඇතිවන ලක්ෂණ බොහෝමයක්. ඒ කියන්නේ හොම්බ කැටිවීම, මූණ රවුම් වීම, කන් හැලීම, මිනිස්සුන් ආශ්‍රය ඉවසීම වගේ දේවල්, කලර් පැටර්න්ස් ඇතිවීම වගේ දේවල් ඇත්තටම ගෘහස්ත සතුන්ගේ වන නිදර්ශකවල කුඩා කාලයේදී පෙන්눔 කරන ලක්ෂණ. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ වෘකෙක් ගත්තත්, සිංහෙක් ගත්තත්, කොටියෙක් ගත්තත්, දරුණු ව්‍යාග්‍රයෙක් ගත්තත්, මේ පොඩි කාලෙදී, පැටව් කාලෙදී ඒගොල්ලෝ අනිත් සතුන්ව ඉවසනවා. මේ growth window එකේ තරහ කාලයකදී තමයි මේ අනිත් සතුන්ව ඉවසන එක, වුන් සමග සෙල්ලම් කරන එක, ওই වගේ දේවල් සිදු වෙන්නේ. නමුත් මේ growth window එකේ මෙන්න මේ කාලය පහු කරපු ගමන් ඒ ඔවුන්ව ඉවසීමේ ගුණය, වෙනත් සතුන්ව ඉවසීමේ ගුණය, වෙනත් මනුෂ්‍යයන් අසලට යෑමේ හැකියාව, ඔය වගේ දේවල් සතුන්ගෙන් පහ වෙලා යනවා. ඉතින් මේ ලක්ෂණ බොහෝමයක් තමයි මේ පසුකාලීනව ගෘහස්ථකරණය වූ සතුන්ගේ වැඩිහිටිය අවධියේදී පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ වැඩිහිටියේ අවධියේදී මූණ රවුම්, හොම්බ කෙටි වෙලා, කම් පාත් වෙලා, ඒ වගේ ලක්ෂණ. ඒ කියන්නේ ඔවුන්ගේ පූර්වජයන්ගේ කුඩා කාලයේදී තිබ්බ ලක්ෂණ තමයි පසු කාලයක ගෘහස්ථකරණය වූ සතුන්ගේ වැඩිවිය දක්වා ඔවුන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වන නිදර්ශකවල පැටිවියේ දක්වන ලක්ෂණ පසුකාලීනව වැඩිහිටි වියේදී දැක්වීමේ සංසිද්ධියට කියන්නේ පීඩමෝෆොසිස් කියලා. ගෘහස්ථකරණ සහලක්ෂණය, එහෙම නැත්නම් ඩොමෙස්ටිකේෂන් සින්ඩ්‍රෝම් කියන එකේ ප්‍රතිඵලයක් තමයි ඇත්තටම පීඩමෝෆොසිස් කියන්නේ. හීලෑ බව කියන ලක්ෂණය ක්‍රමෙන් වර්ණයට ලක් වෙද්දී ඒ අනුසාරයෙන් විවිධ හෝමෝන ක්‍රියාකාරීත්ව සහ වර්ධන අවදීන්ගේ වෙනස්කම් ඇතිවීමෙන් මේ පීඩමෝෆොසිස් තත්ත්වය, එහෙම නැත්නම් පැටිවියේ දක්වන ලක්ෂණ වැඩිහිටි වියට රැගෙන යාම ක්‍රමක්‍රමෙන් සිද්ධ වෙනවා මේ ගෘහස්ථකරණය වෙන සතුන්ගේ. ඉතින් මෙන්න මේකම තමයි මේ රිදී නරින්ගෙන් දැන් පෙන්වන්න ගන්නේ. පීඩමෝෆොසිස් තත්ත්වය ඇතිවිය හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි නියෝටෙනි. අනිත් එක තමයි ප්‍රොජෙනිසිස් කියන තත්ත්වය. නියෝටෙනි තත්ත්වයේදී සිදුවෙන්නේ ශරීරයේ වැඩිවියට වර්ධනය වීම, ශරීරයේ වර්ධනය වීම, මන්දගාමී වීම. මේ මන්දගාමී වීම හේතුවෙන් පැටිවියේ ලක්ෂණ ඉතාමත් වැඩි කාලයක් වැඩිහිටි විය දක්වාම රැගෙන යාම සිදු වෙනවා. ප්‍රොජෙනිසිස් තත්ත්වයේදී ඇත්තටම වෙන්නේ ශරීරයේ වර්ධනයට සාපේක්ෂව ඉතාමත් කඩිනමින් ලිංගික විකසනය ඇතිවීම. ඒ කියන්නේ ශරීරයේ වර්ධනය වෙන්නේ, නමුත් ඒ සත්වය ඉතාමත් ඉක්මනින් ලිංගික කාර්ය සඳහා සූදානම් වීමක් ශරීරයෙන් සිදු වෙනවා. මුල් කාලයේදී අලු වෘක්කයෝ මිනිස් ඇසුර ප්‍රිය නොකරත් ක්‍රමක්‍රමයෙන් මේ අලු වෘක්කයන්ගෙන් කොටසක් මිනිස් ඇසුරට ක්‍රමක්‍රමයෙන් ලං වෙනවා. මේ මිනිස් ඇසුරට ලං වෙන වෘක්කයන් කොටසේ ඇත්තටම තියෙන්නේ සොයං වර්ණයක් ඇතිවීම, හීලෑ බව කියන ලක්ෂණය. ඇත්තට මෙතන තියෙන්නේ ස්වභාවික වර්ණයක්. ඒ කියන්නේ කවුරුත් මිනිස්සුවත් කවුරුත් තෝරලා නෙවෙයි ඕක වෙන්නේ. වනේ ස්වභාවිකව ජීවත් වෙන වෘක්කයන් අතරින් යම් කිසි කොටසකට තියෙනවා මිනිස්සුන්ව ඉවසීමේ හැකියාව. මේ කොටස ක්‍රමක්‍රමයෙන් මිනිස් වාසස්ථානවල ඇති වුණ නව පාරිසරික නිකේතනය සඳහා අනුගත වීමට ටිකෙන් ටික මිනිසුන් ආශ්‍රයයට පැමිණීම තමයි සිදු වෙන්නේ. ඉතින් මෙන්න මේ සංසිද්ධියම ඔයගොල්ලන්ට මතක ඇති, මම පූස් ගෘහස්ථකරණ කතාව කියද්දිත් කිව්වා ඒගොල්ලන්ගෙත් එතනදී තියෙන්නේ මේ ඩොමෙස්ටිකේෂන් ප්‍රොසෙස් එකේ මුල් පියවර තියෙන්නෙම සෙල්ෆ් ඩොමෙස්ටිකේෂන් එකක් ඇතුලේ. ඩොමෙස්ටිකේෂන් ප්‍රොසෙස් එකේදී වර්ණීය අභිජනනය මිනිසුන් විසින් සිදු කරනවා. නමුත් ඒකේ මුල් කොටසේදී ඇත්තටම සිදු වෙන්නේ ස්වභාවික වර්ණයක් මගින් හීලෑ බව, මිනිසුන් ඉවසීම සහ වෙනත් සතුන් ඉවසීමේ ගුණය තියෙන සතුන් කණ්ඩායමක් ටික ටික ඒ අලුත් පාරිසරික නිකේතනයට ලංවීම. මෙතනින් එහාට ඇත්තටම මම මේ බල්ලෝ ගැන තවත් වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද මේක පොඩ්ඩක් මේ කතාවට අවශ්‍ය හින්දා මෙතන සඳහනක් කරේ. බල්ලෝ ගැන සම්පූර්ණයෙන්ම ඊළඟ එපිසෝඩ් එකේදී කතා කරනවා. ඒකින්ද ඒ ගැන ප්‍රශ්න තියාගන්න එපා. ඊළඟ එපිසෝඩ් එකේදී අපි ඒ ගැන කතා කරමු. මෙන්න මේ වෘක්කයාගේ සිට බල්ලාව ගෘහස්ථකරණය වීමේ සංසිද්ධිය නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමට බෙල්ලියව් සමත් වෙනවා. ඉතින් ඔහු ඉතාමත් අති සූක්ෂම ලෙස තමයි මේ සැලසුම් කරලා මේ පර්යේෂණය සිදු කරලා ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්නේ. මේ ඔහුගේ නරින් පිළිබඳව, රිදී නරින් පිළිබඳව පර්යේෂණයේ ප්‍රතිඵලත් එක්ක
ඔහු සෝවියට් රුසියාවත් ඒවාකට ලෝකයේ විද්‍යා සන්දර්භයන් තුළත් ඉතාමත් ගෞරවාදරයට පත්වෙනවා සහ ප්‍රසිද්ධියට පත්වෙනවා. ඒත් එක්කම ඔහු ඒක අවියක් ලෙස යොදාගන්නවා තමන්ගේ පරම හතුරාබාවට පත්වනු ත්‍රෝෆිම් ලිසෙන්කෝට පහර දෙන්න. ඉතිං මේ වෙද්දී ලිසෙන්කෝගේ බලය වියකිමින් යන්නේ. ඉතිං මේ වියකිමින් යන ලිසෙන්කෝගේ බලයට දිගින් දිගටම දිමිත්‍රි බෙල්ලියව පහර දෙනවා. තමන්ගේ සහෝදරයාපු ඝාතනය කරපු පලිය, ඒ වගේම නිකොලයි වැවිලෝව් වගේ අති දක්ෂ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන්ව ඝාතනය කිරීම, මේ සියල්ලම බැරවෙන්නේ ලිසෙන්කෝගේ ගිණුමට. ඉතින් මේ ලිසෙන්කෝව බලයෙන් පහ කරලා ඔහුගේ තක්කඩිකම් නිරාවරණය කරන්න මේ රිදීනරින්ගේ පරීක්ෂණයත් එක්කම පසු කාලීනව බෙල්ලියව සමත් වෙනවා. අවසානයේදී සෝවියට් රුසියාවට සිද්ධ වෙනවා ත්‍රොෆිම් ලිසෙන්කෝ කියන්නේ තක්කඩියෙක් බව පිළිගන්න. 1985දී මේ දිමිත්‍රි බෙල්ලියව් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා සයිබීරියාවේ නොවාසිබිස්කොලම මිය යනවා. ඔහු මේ අද්දී ඔහු 68 වන වියේ පසු වෙන්නේ. ඔහු මේ යන්නේ පෙනහළු පිළිකාවකින්. ඉතින් මේ විද්‍යාඥයාට අත්‍තරම ඔහු මිය ගියාට පස්සේ සෝවියට් රජයේ පූර්ණ ගෞරව ඇතුව මිහිදන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම පසු කාලීනව දිමිත්‍රි බෙල්ලියව්ගේ මතකය අනුස්මරණය කිරීම සඳහා ඔහු වෙනුවෙන් ස්මාරකයක් ඉදි වෙනවා. ඉතින් මේ ස්මාරකය අදටත් දකින්න පුළුවන්. මේ ස්මාරකය අතරම දිමිත්‍රි බෙල්ලියව් සහ රිදී වුර්කෙක් ඔහුගේ සමග හුරතල් වෙන ආකාරය තමයි මේ ස්මාරකයෙන් දැක්වෙන්නේ. මේ තියෙන එක ඔයගොල්ලන්ට පේනවා ඇති. දිමිත්‍රි බෙලායව්ගෙන් පස්සේ මේ පරීක්ෂණය අතරම ඉදිරියට කරගෙන යන්නේ ලුඩ්මිලා ට්‍රූට්. ලුඩ්මිලා ට්‍රූට් 2024 අවුරුද්දේදී තමයි අතර මිය යන්නේ. මේ අද්දී ඇය 90 වෙනි වියට පා තබලා තිබ්බා. ඉතින් ලුඩ්මිලා ට්‍රූට්ගෙන් පස්සේ මේ වෙද්දී මේ පර්යේෂණයේ පෙරගමන්කරුවෙක් තමයි ඇනා කුකෙකෝවා කියන රුසියානු විද්‍යාඥවරිය. ඉතින් ඔවුන් මේ පර්යේෂණය තාමත් ඉදිරියට අරගෙන යනවා. ඉතින් දැන් මං හිතන්නේ මේ අවුරුද්දට මේ පර්යේෂණ අවුරුදු 68ක් වෙනවා. අවුරුදු 68ක් අඛණ්ඩව රිදී නරින්ව අභිජනනය කරපු පර්යේෂණයක් විදිහට මේක ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තවත් කියන්න ඕන කාරණයක් තමයි 2009 දී මේ රිදී නරින් ඇතිකරපු පර්යේෂණ කණ්ඩායම තීරණය කරනවා මේ වෙද්දි මොවුන් ඇත්තටම පූර්ණ ගෘහස්ථකරණයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දාම මොවුන්ව සුරතල් සතුන් ලෙස හදා වඩා ගන්න නිවෙස් වලට විකිණීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් 2009 දී ඔවුන් මේ පර්යේෂණයේ ඉන්න domesticated fox ලව එහෙම නැත්නම් ගෘහස්ථකරණය වුණ රිදී නරින්ව සුරතල් සතුන් ලෙස විකිණීමත් ආරම්භ කරනවා. ඉතින් මීට අවුරුදු 10කට විතර කලින් ඔය සයිබීරියන් ඩොමෙස්ටිකේටඩ් ෆොක්ස් කෙනෙක් ඔය පර්යේෂණයෙන් ආපු සයිබීරියන් ඩොමෙස්ටිකේටඩ් ෆොක්ස් කෙනෙක් ඩොලර් 9000කට පමණ මිලදී ගැනීමේ හැකියාව තිබුණා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 30 ගාණක් විතර වෙනවා ඔය සයිබීරියන් ෆොක්ස් කෙනෙක්, සිල්වර් ෆොක්ස් කෙනෙක්. එතකොට ඒ සිල්වර් ෆොක්ස් ලගේ දැන් වෙද්දී කලර් පැටර්න්ස්, කලර් ප්‍රභේද, ඒ කියන්නේ වර්ණ ප්‍රභේද කිහිපයක් ඉන්නවා. මේ තියෙන්නේ ඔය විවිධ වර්ණ ප්‍රභේද. ඉතින් ඔය වර්ණ ප්‍රභේද අනුව උන්ගේ ගණන් මිනුත් වෙනස් වෙනවා. මම දන්න තරමින් දැන් යුද්ධයේ හින්දා වෙනත් රටවලට ඔය රුසියානු යුක්‍රේන යුද්ධයේ හින්දා ඔය වෙනත් රටවලට මේ සතුන් විකිණීම නැවතිලා තියෙනවා කියලා තමයි මම දන්නේ. අවුරුදු 10කට ඉස්සෙල්ලා ඩොලර් 9000 නම් දැන් ඊට වඩා වැඩි වෙනවා මිසක් අඩු වෙන විදිහක් නැහැ. ඒ පර්යේෂණයත් එක්කම ලෝකයේ අනෙක් තැන්වලත් ඔය ඩොමෙස්ටිකේටඩ් ෆොක්ස් ලව හදන්න ගත්තා. නමුත් ලෝකේ තාමත් ප්‍රසිද්ධ ඔය බෙල්ලියව්ගේ පරීක්ෂණයේ ඩොමෙස්ටිකේටඩ් ෆොක්ස්ලා. වසර 30000ක් පමණ ඈතට යන මිනිසුන්ගේ සත්ව ගෘහස්ථකරණ ඉතිහාසයේ ඉතාමත් මෑතකදී සත්ව ගෘහස්ථකරණය සිදුවන සත්වයා බවට පත් වෙන්නේ මේ සිල්වර් ෆොක්ස් එහෙම නැත්නම් රිදී නරින්. ඔවුන් තමයි මිනිසුන් විසින් අවසානයේදීම අවසාන වතාවට එන්නේ අන්තිම වතාවට ගෘහස්ථකරණය කළ සතෙක් විදිහට ඉතිහාසයේ ඉන්නේ සිල්වර් ෆොක්ස්. ඊට පස්සේ තවත් අය කරයි. නමුත් දැනට ඉතිහාසයේදී ඉන්නේ මෑතකම ගෘහස්ථකරණය වූ සතා විදිහට
දක්වන්න පුළුවන් වෙන්නේ ඔය සිල්ව ෆොක්ස්ව. ඉතින් මේ සිල්ව ෆොක්ස්ගේ කතාව කොච්චර ඉන්ට්‍රස්ටිං වුණත් ඒකේ තාක්ෂණික කාරණා පමණක් කියන්නේ නැතුව ඒකේ තිබ්බ දේශපාලනික කාරණා සහ ඒකට ඉන්වෝල්ව් වුණ විද්‍යාඥයන්ගේ අප්‍රතිහත ධෛර්යය සයිබීරියාවේ වැඩ කරනවා කියන්නේ ඍණ 40 පමණ උෂ්ණත්වයට යන ඉතාමත් කර්කශ කටුක ප්‍රදේශයක්. ඉතින් ඒ වගේ තැන්වල වසර ගණනාවක් මාසයක් දෙකක් නෙවෙයි අවුරුදු 60ක් 70ක් එක දිගට වැඩ කරනවා කියන්නේ ඒක පුදුමාකාර කැපවීමක්. ඉතින් ඒ කැපවීම සහ මේ මිනිසුන්ගේ අතීතය පසුබිම කියන්න නැතුව මේ කතාව කියලා තේරුමක් නැහැ. ඒකේ මිනිසුන්ට කරන අගෞරවයක්. ඉතින් මේ මිනිසුන්ට ගෞරවයක් විදියට තමයි මේකේ සම්බන්ධ වෙන මේ කාලේදී සම්බන්ධ වුණු ප්‍රධාන චරිතත් එක්කම මේ කතාව ඔබ වෙත ඉදිරිපත් කරේ. ඉතින් මේ පර්යේෂණයේ හින්දා ලෝකයේ සත්ව ගෘහස්ථකරණය පිළිබඳව ඉතාමත් නොපැහැදිලි අපැහැදිලි තැන්වලට ආලෝකය වැටුණා. ඒගොල්ලන්ට තේරෙනවා ඇති මේ පර්යේෂණයේ හින්දාම කොච්චර දැනුමක් සත්ව ගෘහස්ථකරණය පිළිබඳව ඇති වෙලා තියෙනවද කියලා. ඉතින් ඕක තමයි කතාව. සෑහෙන වෙලාවක් ගියා. නමුත් මං හිතනවා අහන අයට සාවධානව ඇහුම්කන් දෙන්න පුළුවන්. අහලිවර වෙලා තේරුම් අරගෙන අපේ ඉදිරි එපිසෝඩ් වලටත් එකතු වෙන්න ඉස්සරහට කතා කරනවා. ඊළඟ එපිසෝඩ්ෙන් කතා කරන්නේ බල්ලා ගැන. එහෙනම් හම්බ වෙමු ඊළඟ දවසෙත් පරිණාමික දිනපොත තුලින්.